තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ධම්මරත්නයේ පවතින ස්වක්ඛාත ගුණයේ අර්ථය මෙනෙහි කරලා යමු. හොඳයි අපි කිව්වට පස්සේ කවර එක්කෙනෙකුට කියන්න පුළුවන් අප සම්මා සම්බුද්ද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වසර 45ක් පුරාවටම දේශනා කර වදාළා වූ ශ්‍රී සද්ධර්මය මුලමැද අග යන සෑම තැන්හිම කිසිදු අඩුවක් හෝ දෝෂයක් නොමැතිව ඊ타ම නිර්වුල් ලෙස ඊ타ම පැහැදිලි ලෙස ඊ타ම ප්‍රණීත ලෙස ශ්‍රී සද්ධර්මය දේශනා කර ඇති බැවින් ශ්‍රී සද්ධර්මය ස්වක්ඛාත ගුණයෙන් යුක්ත වනසේක ශ්‍රී සද්ධර්මය ස්වක්ඛාත ගුණයෙන් යුක්ත වනසේක ස්වක්ඛාත ගුණයෙන් යුක්ත වනසේක මේ විදිහේ සූම වැඩසටහනක් පවත්වා ගැනීමේ ප්‍රධාන බලාපොරොත්තුව තමයි අනුපිළිවෙලට සමාධිය වඩන මාර්ගය සහ අනුපිළිවෙලට විදර්ශනා භාවනාව වැඩිවීමට අවශ්‍ය කරන්නා වූ දැනුම් පද්ධතිය ලංකාවාසී ලෝකවාසී සියලු පින්වතුන්ට ලබා දීලා ඒ දැනුම් පද්ධතිය තුළ මනස ශක්තිමත් කිරීම. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කර වදාළා වූ 84000ක් ගුණ ධර්මස්කන්ධ පර්යාප්ත ශාසනය වශයෙන් හඳුන්වන්න පුළුවන්. සූත්‍ර පිටකයේ විනය පිටකයේ අභිධර්ම පිටකයේ වශයෙන් පවතිනා වූ ඒ සමස්ත දැනුම් පද්ධතිය තමන්ගේ ජීවිතයට ප්‍රායෝගිකව බද්ධ කරගන්න පුළුවන්කම තියෙන්නේ සමත විපස්සනා භාවනා කටයුතු කිරීම තුළින්මයි. ඒ නිසා සමත විපස්සනා භාවනා කටයුතු කිරීමට අවශ්‍ය කරන්නා වූ දැනුම් පද්ධතිය තුළ ශක්තිමත් වෙනවා කියලා කියන්නේ තමාගේ චිත්තසංතානය තුළ පරයාප්ත ශාසනය දරා ගැනීම. එහෙමනම් මෙන්න මේ කියන්නා පරයාප්ත ශාසනය ආරක්ෂා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා දායක වෙන්න පුළුවන්කම තියෙනවා. මේ සමත විපස්සනා භාවනා කටයුතු අනුපිළිවෙලට කරන ආකාරය දැනගත්තාම සමත විපස්සනා භාවනා කටයුතු කියලා කියන්නේ මොනවාද? සමත භාවනාවන් කියලා කියන්නේ සිතේ සමාධිය දියුණු කර ගැනීමට පවතින භාවනාවන්ට කියනවා අපි සමත භාවනාවන් කියලා. විදර්ශනා භාවනාව කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය නැත්නම් මේ ත්‍රිලක්ෂණය නුවණින් මෙනෙහි කරන භාවනාවට කියනවා මොකද්ද? විදර්ශනා භාවනාව. හොඳයි. එහෙමනම්
සමත විපස්සනා භාවනා කටයුතු අනුපිළිවෙලට සිදු කිරීමට පවතින දැනුම් පද්ධතිය පරයාප්ති ශාසනය වශයෙන් ගන්න පුළුවන්කම තියෙනවා. ප්‍රතිපatti ශාසනය කියලා කියන්නේ මොනවාද? තමන් විසින් ලබාගත්තා දැනුමට අනුකූලව අනුපිළිවෙලට සීලමය ප්‍රතිපදාවක් තුළ පිහිටලා සිතේ සමාධිය දිනු කරගන්න භාවනා කටයුතු කරනවා නම්, ඒ වගේම විදර්ශනා භාවනා කටයුතු කරනවා නම්, අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය නුවණින් දකිමින් විදර්ශනා භාවනා කටයුතු කරනවා නම්, අන්නේ ක්‍රියාවලියට කියනවා කුමක්ද? ප්‍රතිපatti ශාසනය කියලා. සීලමය ප්‍රතිපදාවක් තුළ පිහිටලා සමාධිය දිනු කර ගැනීමට කටයුතු කිරීම, ඒ වගේම විදර්ශනා භාවනා කටයුතු කර ගැනීමට කටයුතු කිරීම. එකට කියනවා මොකද? ප්‍රතිපatti ශාසනය. එහෙනම් ප්‍රතිපatti ශාසන ගිහි කල්යන මිත්‍රෝ වශයෙන් හඳුන්වන්නේ එහෙනම් මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂාවට දායක වන මිත්‍රයෝ කණ්ඩායම. කුමක් මගින්ද? සීලමය ප්‍රතිපදාවක් තුළ පිහිටලා සමාධිය දිනු කර ගැනීමට කටයුතු කරන, ඒ වගේම විදර්ශනා භාවනා කටයුතු කිරීමට කටයුතු කරන ඒ කල්යාණ මිත්‍රයන්ගේ එකමුතු කොට තමයි අපි කියන්නේ ප්‍රතිපatti ශාසන ගිහි කල්යාණ මිත්‍රෝ වශයෙන් පවතින්නේ. එතකොට එන්නේ වගේ පිරිසක් ලංකාව පුරාවටම ලෝකේ පුරාවටම සිටීමෙන් පමණයි මේ පිරිහගෙන යන බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න පුළුවන්කම තියෙන්නේ. වෙන ක්‍රමවේදයක් නැහැ. එහෙනම් මේ ප්‍රතිවේද ශාසනය කියලා කියන්නේ මොකද්ද? තමන් විසින් සීලමය ප්‍රතිපදාවත් තුළ පිහිටලා සමාධිය දිනු කර ගැනීමේ ක්‍රියාවලිය, ඒ වගේම විදර්ශනා භාවනා කටයුතු මැනවින් කර ගැනීමෙන් මාර්ගඵල ආબોධයන් කරා පැමිණෙනවා නම් යම් කිසි කෙනෙක් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් වශයෙන් මාර්ගඵල ආબોධයන් කරා පැමිණෙනවා නම් අන්නේ මාර්ගඵල ආબોධයන් කරා පැමිණීමට කියන මොකද්ද? ප්‍රතිවේද ශාසනය. එතකොට එහෙමනම් ඒ ලබා ගන්නව දැන් දැනුමට අනුකූලව පරයාප්ති ශාසනය තමන් විසින් ආරක්ෂා කරගන්න මොකද්ද කරන්න ඕනේ? සීලේ සමාධිය දියුණු කරගෙන විදර්ශනා කටයුතු කරන්න අවශ්‍ය දැනුම ලබා ගන්න ඕනේ. දැනුම ලබා ගැනීම හරි. සීලේ සමාධිය දිනු කර ගැනීමට අවශ්‍ය කරන දැනුම ලබා ගැනීම, ඒ දැනුම තුළ තහවුරු වීමට කියන මොකද්ද? පරයාප්ති ශාසනය. ප්‍රතිපatti ශාසනය කියලා කියන්නේ මොකද්ද? තමන් විසින් ලබාගත්තේ දැනුමට අනුව අනුපිළිවෙලින්ම සීලමය ප්‍රතිපදාව මත පිහිටලා සිතේ සමාධිය දියුණු කර ගැනීමට කටයුතු කිරීමයි විදර්ශනා භාවනාව දියුණු කර ගැනීමට කටයුතු කිරීම. ඒකට ප්‍රතිපatti ශාසනය කියලා. තමන් විසින් සීලය ආරක්ෂා කරගනිමින් සමාධිය වැඩි දියුණු කරගෙන විදර්ශනා භාවනාව වඩලා මාර්ගඵලයන් ළඟා කර ගැනීම. අන්න හරි. මාර්ගඵල ආબોධයන්ට පැමිණීමට කියන ප්‍රතිවේද ශාසනය කියලා. යම් කිසි කෙනෙකුට අනුපිළිවෙලට සමාධිය වඩන ක්‍රමවේදයක් දන්නේ නැත්නම්, අනුපිළිවෙලට විදර්ශනා භාවනා වඩන ක්‍රමවේදයක් දන්නේ නැත්නම්, අන්නේ කෙනාට ප්‍රතිපatti ශාසනය තුල කරන්න දෙයක් නැහැ හරියට. ඒකට හේතුව තමන් විසින් සමාධිය වඩන්නේ නැහැ, විදර්ශනා භාවනා කරද්දී වඩන්නේ නැහැ. එහෙමනම් අනුපිළිවෙලට සමාධිය වැඩිවීමක් ගැන දන්නේ නැත්නම්, අනුපිළිවෙලට විදර්ශනා භාවනා වඩන ආකාරයක් දන්නේ නැත්නම්, ප්‍රතිවේද ශාසනය ගැන එතකොට කොහොමවත් අහන්න දෙයක් නැහැ. ඒක මාර්ගඵල ආબોධයන් කරා පැමිණීමක් වෙන්නේ නැති නිසා. හොඳයි. එතකොට එහෙමනම් දැන් පැහැදිලි වෙනවා අනුපිළිවෙලට සමාධිය වඩන මාර්ගයේ සහ විදර්ශනා භාවනා වඩන මාර්ගයේ යම් කිසි කෙනෙක් දැනගත්තොත් ලැබෙන යම් කිසි ප්‍රයෝජන ප්‍රමාණයක් දැන් දැනගත්තා. ඊගාවට තවත් පැතිකඩක් ඔස්සේ ඒ වැදගත්කම පහදා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ස්වකහාත ගුණය කියන්නේ මොකක්ද? මූලමදාගේ ඉතා නිර්වෘල දේශනා කරලා තියෙන බැවින් ධර්ම රත්නය ස්වකහාත ගුණයෙන් යුක්තයි කියලා කියනවා. එතකොට එහෙමනම් මේ මුල මැද අග
කියන කාරණාවන් තුනම ගත්තොත් ඊටා නිරෝල් ලෙස පැහැදිලි ලෙස දේශනා කර වදාලා තියෙනවා. එතකොට දහමේ තියෙන මුලැමැදාග අවස්ථාන් හොයාගන්න පුළුවන්කම තියෙන්නේ මොන වගේ ක්‍රියාදාමයක් තුලින්ද? සූත්‍ර පිටකයේ තියෙන දැනුම් පද්ධතිය දහම ඉගෙන ගැනීම තුළ. දහම ඉගෙන ගැනීමෙන් මුලැමැදාග හොයන්න පුළුවන්ද? සූත්‍ර පිටකයේ තියෙන සූත්‍ර ඉගෙන ගත්තා කියලා මුලැමැදාග මුලක් මැදක් අගක් හොයන්න පුළුවන්ද නිවන් දකින්න වැඩ පිළිවෙල? අපි උදාහරණයක් ගමු. යම් කිසි කෙනෙකුට අනුරාධපුරේ ඉඳන් යන්න ඕනකම තියෙනවා කතරගමට. ගොඩාක් දුර ගමනක් නේද? එතකොට ඒ කෙනාට එතකොට ඒ පාර පිළිබඳව අවබෝධයක් නැත්තම් ඒ පාරේ තොර මුල මැදක දන්නේ නැහැ නේ. මොකද්ද මැද හරිය මොනවද තියෙන අග මොනවද කියලා දන්නේ නැහැ. යම් කිසි කෙනෙක් කතර මේ අනුරාධපුරේ ඉන්නවනේ එතකොට එයා යන්න ඕන පාරවත් දන්නේ නැත්නම් කතරගමට යන්න ඕන කොයි පාරෙන්ද කියලාවත් දන්නේ නැත්නම් එයා පටන් ගන්න තැනක්වත් දන්නවද? දන්නේ නැහැ. යම් කිසි කෙනෙක් ඉන්නේ කොහෙද? අනුරාධපුරේ. අනුරාධපුරේ ඉන්න කෙනාට යන්න ඕන කතරගමට. එයා අඩු ගානේ කොයි පැත්තටද මේ කොයි පැත්තද කතරගම තියෙන එකවත් දන්නේ නැති කෙනෙකුට ඊට පස්සේ පටන් ගන්න ඕන තැනක්වත් ඒකට හොයාගන්න බෑ. එහෙනම් මැදක් දන්නවද කොහෙද කොයි හරියද තියෙන්නේ කියලා මැද නගරේ කියන්න පුළුවන් කියා ගන්න බෑ. අවසානයක් කියා ගන්නත් බෑ. ඒතකොට ඒ ගමන් මාර්ගයක්. ඒ ගමන් මාර්ගයක් තුලින් තමයි මුල මැද අග හොයන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් මේ නිවන දකින්නත් අනුගමනය කරන්න ඕන ගමන් මාර්ගයක් තියෙනවා. මොකද්ද නිවන් දකින්න අනුගමනය කරන්න තියෙන ගමන් මාර්ගය? සූත්‍ර පිටකේ තියෙන දැනුම් පද්ධතියෙන්ද දැනුම ඔස්සේ ඒ ගමන් මාර්ගය හොයාගන්න පුළුවන්ද? දැන් උදේ ඉඳන් ධර්මදේශනාවන් අහනවානේ. එතකොට ඒ ගමන මාර්ගය හම්බෙලා තියෙනවද? මුල මෙතනයි මැද හරිය මෙන්න මේවත් තමයි තියෙන්නේ. අගක මේකයි කියලා හම්බෙලා තියෙනවද මාර්ගය? ප්‍රතිපදා මාර්ගයක් තුලින් අනුපිළිවෙලට වඩන ප්‍රතිපදා මාර්ගයක් තුලින්. මොකක්ද මේ ප්‍රතිපදා මාර්ගය? සමත භාවනාවන් සහ විදර්ශනා භාවනාවන්. ඒතර යම් කිසි කෙනෙකුට මේ ධර්මයේ මුල මැද අග හොයන්න පුළුවන් වෙන්නේ කොහොමද? සිතේ සමාධිය දිනු කර ගන්න පවතින භාවනාවන් තුලින් සහ විදර්ශනා භාවනා කටයුතු කිරීම තුළින් පමණයි මුල මැද අග හොයන්න පුළුවන්කම තියෙන්නේ. සමාධිය ආරම්භ කරන්නේ කොතනින්ද? මැද හරිය මොනවද කරන්න තියෙන්නේ? රූපාවචර ධානය, අරූපාවචර ධානය වශයෙන්. එතකොට ඒ සමාධිය කෙලවරට යන්න මාර්ගය. ඒතර සමාධියේ මුල මැද අග දන්නවා අය. එතකොට යම් කෙනෙක් විදර්ශනා භාවනා කටයුතු කරන්නේ කොහොමද? බුද්ධානුස්සී භාවනා කරමින් විදර්ශනා භාවනා කරන්නේ කොහොමද? ආනාපානසී භාවනා කරමින් විදර්ශනා භාවනා කරන්නේ කොහොමද? එතකොට අන්නේ යම් කිසි කෙනෙක් ඒ විදර්ශනා භාවනා මාර්ගයේ මුල මැද අග දන්නවනම් අන්න එතකොට එයා දන්නවා මේ මුල මැද අග මොකද කියලා දන්නවද හැම. නැත්තම් මුල මැද අග හොයන්න බෑ. එහෙනම් අර නිවන් දැකීමට ගමන් කරන්න තියෙන මාර්ගයේ ප්‍රතිපදාව තමයි මොකද්ද? සමත භාවනාවන් සහ විදර්ශනා භාවනාව. එතන මේ සමත භාවනාවන් වඩනකොට සහ විදර්ශනා භාවනාව වඩනකොට තමයි 84000ක් වූ ධර්මස්කන්ධය තමන්ගේ ජීවිතයේ ප්‍රායෝගිකත්වයට ගන්න වැඩපිළිවෙල හම්බ වෙන්නේ. අභිධර්ම කාරණාවන් ප්‍රායෝගිකත්වයට ගන්න වැඩපිළිවෙල තියෙන විදර්ශනා භාවනා මාර්ගය තුල. එතකොට මේ ප ဋ ාණය ගැන කතා කරනවා. එතකොට මේ සූවිසි ප්‍රත්‍යයන් ප්‍රායෝගිකත්වයට ගන්න වැඩපිළිවෙල ප්‍රායෝගිකත්වයට ගන්න වැඩපිළිවෙල කොහෙද තියෙන්නේ? විදර්ශනා භාවනාව තුළ. එහෙමනම් අනුපිළිවෙලට සමාධිය වඩන මාර්ගය සහ විදර්ශනා භාවනාව වඩන මාර්ගය දන්නේ නැති කෙනෙකුට ස්වකහාත ගුණය කෙරේ පැහැදෙන්න පුළුවන්ද ධර්මයේ තියෙන? අනුපිළිවෙලට අනුපිළිවෙලට සමාධිය වඩන මාර්ගයක් දන්නේ නැති කෙනෙකුට විදර්ශනා භාවනාව වඩන මාර්ගයක් දන්නේ නැති කෙනෙකුට ස්වකහාත ගුණය කෙරේ පැහැදෙන්න පුළුවන් කමක් නැහැ. ධර්ම රත්නයේ පවතින ස්වකහාත ගුණය කෙරේ පැහැදෙන්න බැයි නම් සම්දිට්ඨිය ගුණය කෙරේ පැහැදෙන්න පුළුවන්ද? සම්දිට්ඨිය ගුණය කියලා කියන්නේ භාග්‍යවත්
බුදුන් වහන්සේ වසර 45ක් පුරාවටම දේශනා කර වදාළා වූ ශ්‍රී සද්ධර්මය. පොතපත කියවා හෝ අනුන් කියනවා අසා දැනගෙන මේ මෙසේ විය හැකියයි සිතා අනුමාන වශයෙන් දැනගත යුතු අනුමාන වශයෙන් දැනගත යුතු දහමක් නොව තමන් විසින් නුවණින් දැක ප්‍රත්‍යක්ෂ කරගත යුතු දහමක් වන බැවින් ධර්ම රත්නයේ සම්දිට්ඨි ගුණයෙන් යුත් වනසේක. එහෙනම් සම්දිට්ඨි ගුණයට මොකක්ද තියෙන්නේ? නුවණින් දැක ප්‍රත්‍යක්ෂ කරන්න ඕන දහම. එහෙනම් මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ මොන වගේ වැඩපිළිවෙලක් තුළින්ද? අනුපිළිවෙලට සමාධිය වඩා ගන්න මාර්ගය තුල ඉන්නවනම් අනුපිළිවෙල දර්ශනා භාවනා වඩන මාර්ගය තුල ඉන්නවනම් පමණක් අන්නේ කෙනාට ධර්මයේ නුවණින් දකින්න පුළුවන්. ධර්මයේ නුවණින් දකින්න පුළුවන්කම තියෙන අනුපිළිවෙලට සමාධිය වඩන කෙනෙකුටයි අනුපිළිවෙල දර්ශනා භාවනා වඩන කෙනෙකුටයි. නැත්නම් ධර්මයේ නුවණින් දකින්න බෑ. එහෙනම් ධර්මයේ නුවණින් දකින්න පුළුවන්කමක් තියෙන අනුපිළිවෙලට සමාධිය වඩා ගන්නවා නම් සහ විදර්ශනා භාවනා වඩා ගන්නවා නම් පමණයි. නැත්නම් නුවණින් දකින්න බෑ. එහෙනම් මේ සම්දිට්ඨි ගුණය කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්න පුළුවන් ධහම. ප්‍රත්‍යක්ෂ වශයෙන් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන මොනවා වගේ වැඩපිළිවෙලක් කරහාද? අනුපිළිවෙලට සමාධිය වඩන මාර්ගයක් තුළින් සහ විදර්ශනා භාවනා වඩන මාර්ගයක් තුළින්. එහෙනම් අනුපිළිවෙලට සමාධිය වඩන මාර්ගයක් නැත්තම් විදර්ශනා භාවනා වඩන මාර්ගයක් නැත්තම් ඒ පිළිබඳ වැටහීමක් නැත්තම් අන්නේ කෙනාට සම්දිට්ඨි ගුණයකට පැහැදෙන්න පුළුවන්ද? බැහැ. සම්දිට්ඨි ගුණයකට පැහැදෙන්නත් පුළුවන් කමක් නැහැ. අකාලික ගුණය කියලා කියන්නේ මොකද්ද? අකාලික ගුණය කියන්නේ කාල ભેදයක් නොමැතිව කාල ප්‍රමාදයක් නොමැතිව එවෙලෙම ප්‍රතිඵල ලැබෙන දහම. ඒ නිසා තමයි අකාලික කියලා කියන්නේ. ඒ කියන්නේ සෝවාන් මාර්ගසිතට පස්සේ අනිවාර්යෙන් ඵලසිත හට ගන්නවා. ආයේ ලොකු කාලයක් යන්නේ නැතු චිත්තක්ෂණය කාලයක් පමණයි යන්නේ. චිත්තක්ෂණයක් වගේ තා සුළු කාලයක් තුළදී ඵලසිත හට ගැනීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි තවත් අදහසක් තමයි ඕනෑම කාලයකදී ධර්මය අනුගමනය කරලා ප්‍රතිඵල ගන්න පුළුවන්. අතීත කාලේ ධර්මය අනුගමනය කළ මාර්ගඵල අවබෝධයෙන් කරා ගියා. දැන් බෑ කියලා කියන්න බෑ. හරියට අනුගමනය කරනවා නම් ඕනෑම කාලයකදී ප්‍රයෝජන ගන්න පුළුවන්. එහෙමනම් ඕනෑම කාලයකදී ධර්මයේ අනුගමනය කරන්න සුදුසු දහම. ඒ වගේම ඕනෑම කාලයකදී ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ නිසා මොකද වෙන්නේ? ධහම අකාලික ගුණයෙන් යුක්තයි. එහෙමනම් එතකොට ඕනෑම කාලයකදී ධහමෙන් ප්‍රයෝජන ගන්න ධහමෙන් ප්‍රයෝජන ගන්න නම් මොනවද තියෙන්න ඕනේ? ඒක කල් නොයවා එවෙලෙම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ධහමක් නම් මොකක්ද තියෙන්න ඕනේ? සක්කාත හිතේ සමාධිය වඩා ගන්න මාර්ගය තියෙන්න ඕන. විදර්ශනා භාවනා වඩන මාර්ග අනුපිළිවෙලට තියෙන්න ඕන. එහෙම නැත්නම් තමන්ට අනුගමනය කරන දෙයක් නැත්නම් එයාට හිතේ සමාධිය දිනු වීමක් වෙන්නේ නැහැ. ධ්‍යාන සමාධිය නැහැ. විදර්ශනා ඥානයක් මුකුත් නැහැ. මාර්ගඵල අවබෝධයක් මුකුත් නැහැ. මාර්ගඵල අවබෝධයක් නැත්නම් ඒ වගේ ඵලසිත හට ගැනීමක්කුත් නැහැ. එතකොට එහෙමනම් කල් නොයවාම ප්‍රතිඵල ලැබෙන දහමක් වශයෙන් අපිට සලකන්න පුළුවන්කම තියෙන්නේ ඒ වැඩපිළිවෙල දන්න කෙනාට පමණයි මේ පිළිබඳව ඒ ගුණේ විකරේ පැහැදෙන්න පුළුවන්කම තියෙන්නේ. අනුපිළිවෙලට සමාධිය වඩන මාර්ගයක් දන්නේ නැත්නම් විදර්ශනා භාවනා වඩන මාර්ගයක අනුපිළිවෙලට දන්නේ නැත්නම් අන්නේ කෙනාට අකාලික ගුණයෙන් කරේ පැහැදෙන්න බෑ. ඒ ඕනෑම කාලයකදී මේ ධහමෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කියලා කිව්වට ධහමෙන් ප්‍රතිඵල ගන්න පුළුවන් කිව්වට ප්‍රතිඵල ගන්න ආකාරය දන්නේ නැහැ. ප්‍රතිඵල ගන්න ආකාරය දන්නේ නැත්නම් ඒ කෙනාට අකාලික ගුණය කරේ පැහැදෙන්න බෑ. එන අකාලික ගුණය කරේ පැහැදෙන්න මොකක්ද තියෙන්න ඕන? අනුපිළිවෙලට සමාධිය වඩන මාර්ගය සහ
අනුපිළිවෙල විදර්ශනා භාවනා වඩන මාර්ගය දැනගන්න ඕන. අන්න එහෙම දන්නේ නැති කෙනෙකුට මොකද වෙන්නේ? ධර්මයේ තියෙන අකාලික ගුණය කෙරේ පැහැදෙන්න පුළුවන්ද? බෑ. ඒහි පස්සේ ගුණය කියලා කියන්නේ මොකද්ද ධහමේ තියෙන? එන්න ඇවිත් බලන්න කියලා අන්‍යයන් කැඳවලා දැක්වීමට තරම් උතුම් ගුණ තියෙන දහමක් බැවින් ධර්ම රත්නය එහිපස්සිකෝ කියලා කියනවා. ඔව් ඇවිල්ලා බලන්න කියලා කියන්න පුළුවන්. එතකොට මේ ධහමේ ඇවිල්ලා බලන්න කියලා කියන්නේ මොනවද? Tamanට ඇවිල්ලා බලන්න කියලා කියන්න නම් තමා තුළ මොනවද තියෙන්න ඕනේ? ඇවිල්ලා බලන්න කියලා කියන්න නම් තමා තුළ මොනවද තියෙන්න ඕනේ? ධර්ම රත්නේ ගුණ. අනුපිළිවෙලට සමාධිය වඩන මාර්ගය සහ විදර්ශනා භාවනා මාර්ගය තුල තමයි යන්න ඕන. එහෙම තමයි යන්නේ නැතුව තවක් කෙනෙකුට ඇවිල්ලා බලන්න කියලා දෙයක් නැහැ. බලන්න කියන දෙයක් නැහැ. එහෙනම් මේ දහම් මාර්ගය තුල අනුපිළිවෙලට වඩන කෙනෙකුට සමාධිය වඩන කෙනෙකුට විදර්ශනා භාවනා වඩන මාර්ගයේ ගමන් කරන කෙනෙකුට කියන්න පුළුවන් ඇවිල්ලා බලන්න කියලා. මෙන්න මෙහෙමයි සමාධිය වඩන මාර්ගය. සිතේ සමාධිය, දර උපචාර සමාධිය කියන්නේ මේකයි. ඊට දෙන මට්ටමට කිට්ටුලා යන සමාධිය මෙහෙමයි. දෙන මට්ටමේ සමාධිය මේකයි. රූපාවචර ධානය මෙහෙමයි. අරූපාවචර ධානය මෙහෙමයි. ඒකින්ද ඇවිල්ලා බලන්න කියලා කියන්න පුළුවන්. පංචස්කන්ධය වෙන් කරගන්නේ මෙහෙමයි. පංචස්කන්ධ දර්ශනා භාවනාව තවදුරටත් අනුපිළිවෙලට කරගෙන යන්නේ මෙහෙමයි. ඒ විදිහට අනුපිළිවෙලට ඇවිල්ලා බලන්න කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ මොනවද දන්න කෙනාටද? මුල මැදාග දන්න කෙනෙකුට පමණයි. මුල මැදාග දන්නේ නැත්නම් ඇවිල්ලා බලන්න කියලා කියන්න පුළුවන්කමක් තියනවද? පුළුවන්කමක් නැහැ. එහෙනම් ධර්මයේ තියෙන ඒහි පස්සේ ගුණය කෙරේ පැහැදෙන්න පුළුවන් වෙන්නේ කාටද? අනුපිළිවෙලට සමාධිය වඩන මාර්ගය දන්නවනම් සහ විදර්ශනා භාවනා වඩන මාර්ගය යටපිරිසෙන් දන්නවනම් කියන්න පුළුවන් අන්න ඒ ටික අනුගමනය කරන්න කියලා කියන්න පුළුවන්. ඇවිල්ලා බලන්න මේ ටික කරගෙන යන්න කියලා කියන්න පුළුවන්. නමුත් යම් කිසි කෙනෙක් ඒ ටික දන්නේත් නැත්නම් ඒහි පස්සේ ගුණය කෙරේ පැහැදෙන්නත් බෑ. ධර්මයේ පවතින ඕපනාය ගුණය කියලා කියන්නේ මොකක්ද? ඕපනායක ගුණය අදහස තමයි එතකොට මේ ධර්මය කාරණා ආකාර තුනකින් වඩා ගන්න පුළු සුදුසුයි. එකක් තමයි කුසල අරමුණ කෙරේ පිහිටවාගත් මනස සිහියකින්. ඒ වගේම තමයි කෙලස් තැවීමේ බලවත් වීරියක් තියෙන්න ඕන. ඒ වගේම කෙලස් ප්‍රහාණය කිරීමේ බලවත් නුවණ. අන්න ඒ විදිහට මේ ශ්‍රී සද්ධර්මයේ මනාව ලෙස පිළිපදින්න සුදුසුයි. ඒ නිසා තමයි ඕපනායක ගුණය කියලා කියන්නේ. එතකොට එහෙමනම් කුසල අරමුණ කෙරෙහි හිත පවත්වා ගන්න තියෙන්නේ මොනවාද තුලද? සමත විදර්ශනා භාවනාවන් තුල තමයි කුසල අරමුණ තුල හිත පවත්වා ගන්න. කෙලස් ප්‍රහීන කිරීමේ වීරියක් හටගන්නේ මොනවා කරනකොටද? සමත භාවනාවන් සහ විදර්ශනා භාවනා කරනකොට. හිතට අකුසල් එනවා, ඇලීම, ගැටීම, කම්මැලිකම, නොසන්සුන්කම, පසුතැවීම, සැකේ ඒවා ආපුවම යටපත් කරන්න භාවනා කටයුතු කරන්න ඕන. සමත භාවනා කරන්න පුළුවන්, විදර්ශනා භාවනා කරන්න පුළුවන්. සමත භාවනා කරපුවම කෙලෙස් යටපත් වෙනවා. විදර්ශනා භාවනා කරනකොට කෙලෙස් ප්‍රහීන වෙනවා. එහෙනම් මේ කෙලෙස් තැවීමේ බලවත් වීරිය හටගන්නෙත් ඒ කෙලෙස් ආවට පස්සේ ඒවා කෙලෙස් ප්‍රහීන කිරීම සඳහා භාවනා කරනකොටයි. ඒ වගේම තමයි කෙලස් ප්‍රහාණය කිරීමේ බලවත් නුවණක් තියෙන්නේ මොනවා කරනකොටද? කෙලස් ප්‍රහාණය කිරීමේ බලවත් නුවණ හටගන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය මෙනෙහි කරනකොට නැත්නම් මේ විදර්ශනා භාවනාව කටයුතු කරනකොට. එහෙනම් යම් කිසි කෙනෙක් අනුපිළිවෙලට සමාධිය වඩන මාර්ගයක් දන්නේ නැත්නම් විදර්ශනා භාවනාව වඩන මාර්ගයක් දන්නේ නැත්නම් අන්නේ කෙනාට පුළුවන් ද ධර්ම රත්නයේ තියෙන ඕපනාය ගුණය කියලා පැහැදෙන්න? පැහැදෙන්න බෑ. පැහැදෙන්න බෑ. ඒ පැහැදෙන්න බැරි ඒක නා දන්නේ කුසල අරමුණු තුළ හිත පවත්වා ගන්න කොහොමද කියලා දන්නේ සිහිය පවත්වා ගන්න. ඒක නා දන්නේ කෙලස් තවන්නේ කොහොමද කියලා දන්නේ. ඒක නා දන්නේ කෙලස් ප්‍රහීන වෙන්නේ කොහොමද කියලා දන්නේ. එහෙනම් කුසල අරමුණු කරේ සිහිය පවත්වා ගන්න විදිහක් දන්නේත් නැත්තම් කෙලස් තැවීම කරන්නේ කොහොමද කියලා දන්නේත් නැත්තම් කෙලස් ප්‍රහීන කරන්නේ කොහොමද කියලා අඩුවතරමෙන් දන්නේත් නැත්තම්
අන්නේ කෙනාට ධම්ම රත්නයේ තියෙන ඕපනායක ගුණය කරේ පැහැදෙන්න බෑ. ධහමේ පවතින අවසාන ගුණය මොකද්ද? පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ. පච්චත්තං වේතබ්බෝ විඤ්ඤෝ හේති. එතන පච්චත්තං වේතබ්බ ගුණය කියලා කියන්න පුළුවන්. මොකද්ද මේ ගුණය කියලා කියන්නේ? තමන්ගේ නුවණේ හැටියට තමන් දිනු කරගත්තා වූ ඒ ප්‍රඥාවේ හැටියට දහම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්කම තියෙනවා. තමන් විසින් කොච්චරද ප්‍රඥාව දිනු කරගත්තේ? එපමණකට දහම ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්න පුළුවන්. එතකොට මේ දහම තමන්ට ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්න තියෙන්නේ කොහොමද? සමාධිය වඩන මාර්ගයකට ආවේ නැත්නම් දහම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්ද? නෑ, සමාධිය දිනු වෙලා නැහැ. යාට සිතේ කෙලස් යටපත් වෙලා සමාධියක් ගොඩ නැගිලා නැහැ. ඒ වගේම විදර්ශනා භාවනා කටයුතු පියවර වශයෙන් කරනකොට තමයි තමන්ට ධර්මයේ නුවණින් දකින්න පුළුවන්කම තියෙන්නේ. තමන්ගේ ප්‍රඥාව හැටියට එතකොට විදර්ශනා අඩුගානේ මේ ඥානයවත් දිනු කරගන්න පුළුවන්කම තියෙන්නේ. මාර්ගඵල අවබෝධයෙන් පැත්තකට තියමු. අඩුගානේ විදර්ශනා ඥානයවත් තමන්ගේ නුවණ හැටියට දිනු කරගන්න පුළුවන්කම තියෙන්නේ අනුපිළිවෙලට භාවනා කරනවා නම් විතරයි. එහෙනම් යම්කිසි කෙනෙකුට ධර්මාත්මයේ තියෙන අවසාන ගුණේ පච්චත්තං වේතබ්බෝ විඤ්ඤෝ හේති. පච්චත්තං වේතබ්බ ගුණේ කරේ පැහැදෙන්න පුළුවන්කම තියෙන්නේ මුලැමැදාක දන්නවනම් පමණයි දහමේ. පච්චත්තං වේතබ්බෝ විඤ්ඤෝ හීති කියන ගුණේ තව අදහසක් තියෙනවා. මොකද්ද? දහම අහෝසුකයි වශයෙන් දහමේ විමුක්තිසුවේ විඳින්න පුළුවන්. අහෝසුකයි කියමු උදන් අනනමින් දහමේ විමුක්තිසුවේ විඳින්න පුළුවන්. එහෙනම් අහෝසුකයි කියන්න පුළුවන් වෙන්නේ කාටද දහම? අනුපිළිවෙලට සමාධිය වඩා ගැනීම තුළින් විදර්ශනා භාවනා වැඩිම තුළින් ලබන්නා වූ සුවය තුළින් තමයි අහෝසුකයි කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට එනම් මේ අහෝසුකයි කියන ප්‍රතිපදා මාර්ගය Tamanට හම්බ වෙන්නේ මොනවා තුළින්ද? අනුපිළිවෙලට සමාධිය වඩන මාර්ගයක් තුළින්යි විදර්ශනා භාවනා වඩන මාර්ගයක් තුළින්. හරි. එහෙනම් දැන් ප්‍රශ්නයක් අහනවා. අපේ පින්වතුන් හොඳට කල්පනා කරලා කියන්න ඕන. අනුපිළිවෙලට සමාධිය වඩන මාර්ගයක් දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මේ ලෝකේ කවුරු හරි අනුපිළිවෙලට විදර්ශනා භාවනා වඩන මාර්ගයක් දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් අන්නේ කෙනාට සුවක්කාත ගුණය කරේ පැහැදෙන්න පුළුවන්ද බැයිද? බෑ ස්වාමීනි. පැහැදෙන්න බෑ. හරි. එතකොට සුවක්කාත ගුණය කරේ පැහැදෙන්න බැරි කෙනෙකුට ධර්ම රත්නයේ තියෙන අනිකුත් ගුණයන් පහ කරේ පැහැදෙන්න පුළුවන්ද? බෑ ස්වාමීනි. ඒත් බෑ බෑ. ස්වාමීනි. එතකොට එහෙමනම් ඊගාට ප්‍රශ්නයක් අහනවා. අනුපිළිවෙලට සමාධිය වඩා ගන්න මාර්ගයක් දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් අනුපිළිවෙලට විදර්ශනා භාවනා වඩන මාර්ගයක් දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් අන්නේ කෙනාට ධර්මයේ තියෙන ගුණයන් 6 කරේ පැහැදෙන්න පුළුවන්ද? බෑ ස්වාමීනි. ගුණයන් 6 කරේම පැහැදෙන්න බෑ. එහෙනම් දහමේ තියෙන ගුණයන් 6 කරේ පැහැදෙන්න බැයි නම් ඒ කෙනාට ජීවිතෙන් අහිමි වෙන කාරණාවක් තියෙනවා. මොකද්ද? සෝතාපට්ටි අංග 4න් එකක් අහිමි වෙනවා. මහානාම සූත්‍රයේ තියෙන සෝතාපට්ටි අංග. මොනවද මේ සෝතාපට්ටි අංග? බුද්ධ රත්නයේ ගුණයන් දැනගෙන පැහැදීම, ධම්ම රත්නයේ පදින ගුණයන් දැනගෙන පැහැදීම, ඒවා ටික ඕන ලියා ගන්න. සංඝ රත්නයේ ගුණයන් දැනගෙන පැහැදීම, ආර්යකාන්ත පංචශීලය. ආයි කියන්න බුද්ධ රත්නයේ ගුණයන් දැනගෙන පැහැදීම, ධම්ම රත්නයේ ගුණයන් දැනගෙන පැහැදීම, සංඝ රත්නයේ ගුණයන් දැනගෙන පැහැදීම, ආර්යකාන්ත පංචශීලය. එහෙනම් ධර්ම රත්නයේ පවතින ගුණයන් දැනගෙන පැහැදෙන්න බැයි නම් ඒ කෙනාට අහිමි වෙන්නේ මොනවද? සෝතාපට්ටි අංග 4න් එකක් අහිමි වෙනවා. එහෙනම් ඒ කෙනාට සෝතාපන්න වෙන්න පුළුවන්ද බැයිද? සෝතාපන්න වෙන්න බෑ. බෑ. ඒ සෝතාපට්ටි අංගයන් නැහැ. ඇත්තටම බැලුවොත් සවක්කාත ගුණය කරේ පැහැදෙන්න බැරි කෙනාට බුද්ධ රත්නයේ තියෙන ගුණයන් 9 කරේ පැහැදෙන්න බෑ. විශ්වාස කරනවා දන්නේ නේද? සාමාන්‍ය හිතා ගන්න බැරි කතාවක් මේ කියන්නේ නේද? මීට කලින් හිතලම නැති දෙයක් නෙමෙයි නේද? එහෙමයි ස්වාමීනි. දහමේ තියෙන මේ මුලැමැදාග අවස්ථාව දන්නේ නැති කෙනෙකුට බුද්ධ රත්නයේ තියෙන ගුණයන් 9 කරේ පැහැදෙන්න බෑ. එහෙම කිව්වට තේරුම් ගන්න බෑ. පැහැදිලි කරලා දෙන්න ඕන.
එතකොට මේ අනුපිළිවෙලට සමාධිය වඩන මාර්ගයේ විදර්ශනා භාවනා වඩන මාර්ගයේ එතකොට අවුරුදු 25කට වැඩි කාලයක් තිස්සේ පවතින දීර්ඝකාලීන අත්දැකීම් ඔස්සේ පෙන්වා දෙමින් ඊටාම ඉක්මනටම මාර්ගඵල අවබෝධයන් කරා ලංකාවාසී ලෝකවාසී පින්වතුන්ව අරගෙන යාමේ වගකීම තමයි මේ බාරගන්නේ. හැකිතා ඉක්මනටම ආර්ය ශ්‍රාවකයන් බවට පත් කිරීමේ වගකීම. එතකොට මේ වගකීම බාර ගන්නකොට අනුපිළිවෙලට සමාධිය වඩන ප්‍රතිපදා මාර්ගයේ නැතුව විදර්ශනා භාවනා වඩන ප්‍රතිපදා මාර්ගයේ නැතුව ඒ වගකීම බාර ගන්න බෑ. අනිවාර්යයෙන්ම මෙතන අනුපිළිවෙලට සමාධිය වඩන මාර්ගය කියන්න වෙනවා. මොකද මේ මාර්ගයේ ගියොත් පමණයි මාර්ගඵල අවබෝධයෙන් කරා එන්නේ නැත්නම් මාර්ගඵල අවබෝධයෙන් කරා එන්නේ. ඒ වගේම අනුපිළිවෙලට විදර්ශනා භාවනා වඩන මාර්ගය කියන්න ඕන. ඒතර අනුගමනය කරන්න ඕන මේ මාර්ගය. එහෙම යාමෙන් පමණයි මාර්ගඵල අවබෝධයෙන් කරා එන්නේ නැත්නම් මාර්ගඵල අවබෝධයෙන් කරා එන්න පුළුවන් කමක් නැහැ. සෝතාපට්ටි අංගයන් ශක්තිමත් කිරීම එතකොට ඉතා වැදගත් වෙනවා මාර්ගඵල අවබෝධයක් කරා එන්න. සෝතාපට්ටි අංගය නැති කෙනෙකුට මාර්ගඵල අවබෝධයෙන් කරා එන්න බෑ. දහමේ තියෙනවා ඒක.